අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හාමුදුරුවෝ බාලවාස්කාරක දැරියක් දූෂණය කරා කියලා මේ වෙනකොට සමාජගත වෙලා ඉවරයි. මම මීට කලින් මේකට වීඩියෝ එකක් දැම්මා. නමුත් මේ වෙනකොටත් තාමත් අටමස්ථානාධිපති තාම අත්තරකට අරගෙන නැහැ. අපයෝජනයට ලක් වෙච්ච දරුවගේ කටින් Taman අපයෝජනයට ලක් කරපු පුජ්‍යලගේ නම කිව්වට පස්සේ සාමාන්‍යයෙන් ගිහිල්ලා පොලිසියෙන් අත්තරංගොඩ ගන්න සැකපිට. නමුත් පල්ලේගම හේමරතන හාමුදුරුවෝ අටමස්ථානාධිපති තාම අත්තරංගොඩ අරගෙන නැහැ. හාමුදුරුවෝ විතරක් නෙවෙයි ළමයාගේ දෙමව්පියෝ දෙන්නත් අත්තරංගොඩ ගන්න ඕන ළමයා මුදලට විකිණීම සම්බන්ධව. තාම ඒ දෙන්නවත් අත්තරංගොඩ අරගෙන නැහැ. හැබැයි රටේ සාමාන්‍ය මිනිස්සු ගතිය මේක වුණා නම් මෙහෙම නිවුස් එකක් එළියට ආව නම් එවලෙම ගිහිල්ලා අත්තරංගොඩ ගන්නවා. අටමස්ථානාධිපතිත් කැලේ පැනලා හරි හැංගිලා හරි නැහැ. ඉන්නවා. හැබැයි ගන්නෙ නැහැ. රටේ ප්‍රධාන ආගමේ ප්‍රධාන පාලකයෙක් විදියට අටමස්ථානාධිපති විදියට මේ වගේ වැඩක් කරාම ඒකේන අත්තරංගොඩ ගන්න නැතුව ගොඩින් ෂේප් වෙලා යන්න ලිස්සලා යන්න මේ වැඩේ කරනව නම් අනිත් උන් කරන කියන දේවල් වලට කට උතර නැතුව ඉන්න සිද්ධ වෙයි. කතාවක් තියෙනවනේ මහා එකා හිටගෙන කරනකොට පොඩි උන් දුව වැඩේ කරන්න කියලා. ආන් එතෙන්ට මේ ශාසනේ ඇදලා දානවද එහෙම නැත්නම් මේ ශාසනේ උඩින් ඉන්න එක වැරද්දක් කරත් ඒ වැරද්දට දඬුවම දෙනවද කියන එක ආණ්ඩුව පොලිසිය දොස්තරවරු අධිකරණය තීරණය කරන්න ඕනේ. ආණ්ඩුවක් පෙරලෙන්න රටක මෙච්චර කල් ගොඩනගාගෙන ආපු මේ හැමදේම නැති වෙන්න එක කාරණාවක් ඇති. සමහර විට ඒ කාරණාව මේක වෙන්න පුළුවන්. ආන් එතෙන්ට මේක වට්ටන්න නැතුව ආමුදුරවරු මෙහෙමයි කියලා සමස්ත භික්ෂු සංහතිය දිහාම මිනිස්සු වපරහෙන් බලන තත්ත්වයට එක්කෙනෙක්ගේ ප්‍රශ්නේ ඇදලා දාන්න එපා. පෞගිය කාලේ මේ වගේ දේවල් ඕන තරම් එළියට ආවා. හාමුදුරුවෝ කියන්නේ 100%ක්ම සද්ධාවන්ත බෞද්ධ ධර්මය රකින්න පංචශීලයේ මත පිහිටවාම වැඩ කරන සුද්ධවන්ත පිරිසක් නෙවෙයි කියලා. පෞගිය කාලේ ඕන තරම් දේවල් ඔප්පුණා. ඉහළ නිර්යාත් දරන මේ වගේ කෙනෙකුත් මේ වගේ චෝදනාවට ලක් වෙලා දඬුවමක් නොදී අත්තරංගොටවත් යන්නේ නැතුව වග කිය යුතු ආයතන කල් අරිනවනම් කල් මරනවනම් ආන් එතනින් තවත් ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා මේ රටේ. ඒ ඔක්කොම වළක්ව ගන්න ඔය වග කිය යුතු ආයතන වලට තාමත් වෙලාව තියෙනවා. අටමස්ථානාධිපති වුණාම මෙච්චර වයසට ගියපු පුජ්‍යලයක් වුණාම රටේ හැම පුජ්‍යලයක්ම දන්න ප්‍රසිද්ධ මිනිසෙක් වුණාම තමන්ට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න එපා. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? සිවුර අමතක වෙලා ආගම අමතක වෙලා තනතුර අමතක වෙලා වයස අමතක වෙලා මෝල උඩට ඇවිල්ලා. මීට කලින් ඔය අටමස්ථානාධිපති හිටපු උපවත් වෙච්ච කෙනත් අර ගෑණියෙකුට කෝටි 10ක ඉඩමක් ලියලා දීලා එතනත් කතන්දරයක් ඇදිලා ගියා පහුගිය කාලේ. මේවා ගැන මහානායක හාමුදුරුවෝ නිස්සද්දව ඉන්නේ ඔය කාගේ කිල්ලෝට වල හුණු දින හන්දද කියලා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි අපිට තේරෙන එකම දේ පොඩි උන් වැරදි කරලා මේ ශාසනය විනාශ වෙන්න කලින් ලොකු උන්ගෙන් වෙන වැරදි නවත්තලා මේක සුද්ධ පවිත්‍ර කරලා ගන්න ඕනේ කියන එකයි. මේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට මේ තනතුර ගැන හිතලා ප්‍රසිද්ධිය ගැන හිතලා ශාසනය ගැන හිතලා සමාව දෙනවනම් අර ඊයේ පෙර එයාපෝට් එකෙන් අහුවෙච්ච අයටත් සමාව දෙන්න වෙයි. වැඩේ කියන්නේ හැම රෙද්දටම තිවුර කරේ තියාගෙන එන අර දේශපාලනය කරන හාමුදුරුවරු ටික තාම මේකට මාධ්‍ය සාකච්ඡාවක් තියු නැති එකනේ. මහාන උනායයි කියා ගන්න සිවුර දාගෙන ඉන්න. බලංගොඩ කස්සපට දැන් හරිනම් කාලේ හරි මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියන්නේ මේක ආණ්ඩුවේ වැඩක් කියලා අපිට සැකයි කියලා. ඔය සිවුර දාගෙන දේශපාලනය කරන දේශපාලකයන්ට කඩේ යන කත් අදින ඔය හැම කෙනෙක්ගෙම කිල්ලෝට වල හුණු තියෙනවා. ඒක නිසා තමයි අර මහින්ද රාජපක්ෂ කිව්වේ අපි වැරදි කරපු උන් රැක්කා. උන්ගේ ෆයිල් අපේ ගාව තියාගෙන අපි උන්ට දඬුවම් කරේ නැහැ. ඒක නිසා තමයි අපිට කෙලුනේ කියලා. ආන් එතෙන්ට මේ ආණ්ඩුව මේ දේශපාලන මතවාදය මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඇදලා දාන්න එපා. නොදැනීමකින් වෙච්ච වැරදකට නම් සමාව දෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න පුළුවන්. හැබැයි දැන් තොරතුරක් ලැබිලා තියෙනවා අර දරුවා අටමස්ථානට අරන් ගිහිල්ලා ස්ථානීය පරීක්ෂණයක් කරලා ඊළඟට මානසික වෛද්‍යවරයෙක් ගාවට යොමු කරා කියලා. ආණ්ඩුවට පොලිසියට වෛද්‍යවරුන්ට ඕනනම් දරුවා මානසික ලෙඩෙක් කියලා දෙමව්පියන්ට කෝටි 3-4ක් දීලා අටමස්ථානාධිපති හිමි නම නිවැරදි කාර්යය කළා ආයමත් සමාජගත කරන්න පුළුවන්. හැබැයි ඉතින් එතනින් පස්සේ ඔයිට පල්ලෙහා ඉඳන් ජඩ වැඩ ජරා වැඩ කූප් වැඩ බලු වැඩ ඔක්කරන සිවුරුදාගත් උදවියට හැමෝටම ඔය පාත් එකම යූස් කරන්න සිද්ධ වෙයි. ආමුදුරු කෙනෙකුට ඔය අවස්ථාව දුන්නොත් පූජකයන්ටත් පාදස්ලටත්
මවුලුපිතුමාලටත් කුරුක්කල්ලටත් වැරැද්දක් කරොත් ඔය අවස්ථාව දෙන්න වෙයි. අපි කියන්නේ පල්ලෙගම හේමරතන හාමුදුරු අටමස්ථානාධිපති වැරදි කියලා නෙමෙයි. එයා වැරදිද නිවැරදිද කියලා තීරණය කරන්නේ අධිකරණයෙන්. හැබැයි එල්ල වෙලා තියෙන බරපතල චෝදනාවට එයාව අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි කියන්නේ අන්න ඒක කරන්න කියලා. හොඳේ. කොච්චර වැදගත් වුණත් කරලා තියෙන වැඩේ කුප්පනම් බලනම් තුප්පහිනම් තනතුර බලන්න නැතුව දඬුවමක් දෙන්න වෙයි. දඬුවම මොකද්ද කියලා අධිකරණය තීරණය කරයි. බෞද්ධාගම පැත්තෙන් මහානායක හමුදුරුවෝ ඉතුරු ටික තීරණය කරයි. හැබැයි එකකින්වත් දෙයක් නොවුනොත් පහළ ඉන්නේ දුව වටේ ඇවිද පෙරලි කරන ඒවට කටයි අහවල් එකයි වහගෙන ඉන්න වෙයි හැමෝටම. මොකද එහෙම කියන්නේ දැන් ඔය හැම දෙයකම මොකක් හරි වුණාම සිවුර ගලවලා කරේ දාගෙන රට ගිනි තියන්න ආගම් ගිනි තියන්න ජනතාව අතර වෛර පතරවන්න දඟලන ඔය සිවුරු ඇඳගත්තු දේශපාලකයෝ ටික ඔතෙන්ටපත් වෙලා තියෙන්නේම දේශපාලකයන්ගේ සහ මහානායක හාමුදුරුවන්ගේ සමහර වැරදි අඩුපාඩු නිසා. මහා ජාතිය සිංහල මහා ආගම බුද්ධාගම කිය පම්පොරි ගැහුවට එන්නේ මුන් ඔක්කොම කෙලින්නේ පිස්සුනා. පරම්පරාවක් හදාගන්න වෙන්නේ දුක් මාන්සලා හම්බ කරන සල්ලි ටිකෙන් කඩෙන් ගන්න පුළුවන් හොඳම දේ ගෙනහල්ලා. උයන්න පුළුවන් උප්පරිම හොඳට උයලා. ගෙවල් වල මිනිස්සු බඩගිනි වුණත් නොකා පන්සලට ගෙනහිල්ලා පූජා කරලා දානේ කාලේ වුණාට පස්සේ බඩගින්නෙන් ගෙදර ඇවිල්ලා කන මිනිස්සු කොට්ටාසයක් අපේ රටේ ඉන්නේ. එහෙම දෙන දානේ ටිකටත් සාධාරණයක් කරන්න නැති මහානායක හාමුදුරුවෝ නම් අපේ රටේ ඉන්නේ. හාමුදුරුවෝ නම් ඉන්නේ මිනිස්සු හාමුදුරුවෝ ගැන වපරෙහෙන් බලන එක දන් ටිකක්වත් දෙන්න ඕනේ නැහැ කියලා හිතන තැනට මිනිස්සු පත් වෙන එක නවත්තන්න බැරි වෙයි. අසාධාරණ ලක් වෙච්ච දරුවට සාධාරණයක් කළා. මේ බෞද්ධාගමට වෙච්ච කැලල අයින් කරලා මේ මිනිස්සුන්ගේ හිතවල ඇති වෙලා තියෙන පිරිහීම අප්‍රසාදය නැති කරලා දාන්න වෙයි. එහෙම නොවුනොත් වැරැද්ද කරේ පල්ලෙගම හේමරතන හාමුදුරුවෝ වුණාට ඒකට දායකුනේ අර දරුවගේ දෙමව්පියෝ වුණාට අසාධාරණට ලක්ුණේ දරුවා වුණාට වැරැද්දට දඬුවම් නොදීම වැරැද්ද නිවැරදි කිරීමට තැත් කිරීම වගේ හේතු කාරණා මුල් කරගෙන ආණ්ඩුවට ඇඟිල්ල දික් වෙන එක පොලිසියට ආරක්ෂක අංශවලට ඇඟිල්ල දික් වෙන එක මේ පිළිබඳ පරීක්ෂණ පවත්වපු වෛද්‍යවරුන්ට ඇඟිල්ල දික් වෙන එක නවත්ත ගන්න බැරි වෙයි. අනාගතේ යම් කිසි දවසක මහින්ද රාජපක්ෂ අර පරාද වෙලා ගිහිල්ලා කියපු කතාවල් ටික මට කෙලවුනේ අපිට කෙලවුනේ හොරු රැක්ක නිසා දූෂිතයෝ රැක්ක නිසා වැරදි කරපුන් රැකපු නිසා උන්ගේ ෆයිල් ළඟ තියාගෙන අහක බලන් හිටපු නිසා කියලා කිව්වේ. අන්න ඒක කියන තැනට පත් වෙන්න එපා කියලා තමයි ආණ්ඩුවට පොලිසියට වෛද්‍යවරුන්ට සහ මහානායක හාමුදුරුවන්ට ආයෙ කියන්න තියෙන්නේ. මහයුන් හරියට හිටියේ නැත්තම් පොඩි උන් 99%ක්ම හැදෙන්නේ නැහැ. හැදුනොත් හැදෙන්නේ කීප දෙනයි. හැබැයි හැදෙන කට්ටියගේවත් චරිතයක් හොඳක් සමාජගත වෙන්නේ නැහැ. මොකද වැඩිපුරම ඉන්නේ බලු වැඩ, කුප්ප වැඩ, නෝම්බිනා වැඩ කරන, සිවුරුමුවා වෙලා කරන්න බලන උඩරිම දඩ වැඩ ටික කරන්නේ වුණා. මේවා ගැන කතා කරේ ආණ්ඩුව අපහසුතාවටපත් කරන්න හෝ ආණ්ඩුව වැරදි කියන නෙමෙයි. මේවා ටික දවස් ගානේ පරක්කු වෙනකොට මිනිස්සු මේවා ගැන ඕනට හොයන්න ගන්නවා. එතකොට ඒවා දේශපාලන කාරණා විදියට මතුවලා එන්න පුළුවන්. ඒක අවාසිය වෙන්නේ රටට මහජනතාවට. මේ කතා කරේ බුද්ධාගමට පාර ගහන්න නෙමෙයි. සියලු දෙනාගේ අවධානයට. ගිහින්